සමහර කෑම තියෙනවා අපව චූටි කාලේ මතකවලට අරන් යන්න. ඉතින් මේත් ඒ වගේ කෑමක්. ඉතින් මට මතකයි අපේ අම්මා සෝයා මීට් හදලා සෝයා මීට් හදලා තියෙනවා. ගිහින් කන්න කියලා කිව්වා. අපි මාර ආසාවෙන් විනාඩි 10ක් යන්නත් කලින් සෝයා මීට් ටික ඔක්කොම ඉවරයි. ඒ තරම් ආසාවෙන් කාපු කෑමක් තමයි මේ සෝයා මීට් කියන්නේ. ඒත් ලොකු වෙලා තනියම උයාගෙන කන්න පුරුදු වුණාම ගෙනල්ලා උයන්න ආසම නැති කෑමක් තමයි මේ සෝයා මීට්. මොකද මේ සෝයා මීට් එක හදනකොට එක එක දවසට එක එක රසයි. සමහර දවසට රසටම එනවා. සමහර දවසට මෙලෝ රහක් නැහැ. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. ඔන්න ඉතින් මේ මගේ අතින් රසටම සෝයා මීට් එකක් හැදුන දවසක කරපු වීඩියෝ එක. මං හිතන්නේ කාලෙත් එක්ක අපිට සමහර කෑම වලට තියෙන ආසාව අඩු වෙනවා. සමහර විට සෝයා මීට් වලටත් වෙන්න ඇත්තේ ඒකම තමයි. ඉතින් මට මේ සෝයා මීට් හදාන නිශ්චිත එක ක්‍රමයක් නැහැ. මං ඉතින් ඉස්සෙල්ලා හිතන විදිහට හදලා බලනවා. ඊට පස්සේ රස බලලා රස මදි වගේ නම් තව මොනවා හරි හිතන දේවල් දානවා. දන්නවද? එහෙම කරද්දි ඉතින් නව සොයා ගැනීමුත් වෙනවා. හැබැයි ඉතින් සෝයා මීට් එක එකම රසට නැතුව එක එක රසවල වලට කන්න පුළුවන් එතකොට. ඉතින් මේ එක ක්‍රමයක් විතරයි. මම මේකේ විශේෂ දේවල් විදිහට චුට්ටක් මිටි කිරි ටිකක්, එතකොට ගම්මිරිස් ටිකක් වැඩියෙන්, තව සීනි ටිකක්, අපේ ගෙදර තිබ්බ බැදපු තුන පහ ටිකක්, අන්න ඒ වගේ දේවල් ටිකක් මේකට විශේෂයෙන් එකතු කරා. මේක දැන් ඉස්සෙල්ලම අපි තෙලට දාලා කලවම් කරලා ගත්තට මේක ලොකු රසක් නැහැ. අපි අර දාන මිරිස් කුඩු අරමයාගෙන් තමයි මේකේ රස හොඳටම ගන්න පුළුවන් වෙන්නේ. මං ඉතින් මේකට දීලා තිබ්බ සීසනින් පැකට් එකක් දාලා දැම්මා. මොකද අපේ ගෙදර සෝයා මීට් ලොකුවට කන්නේ නැහැ ගෙනල්ලා. ඉතින් හදන දවසට රසට හදලා කන්න ඕනේ හින්දා ඒකත් මම දාගත්තා. ඉතින් මේක කන්න කැමති නැති කෙනෙක් ඉන්නවා නම් සීසනින් පැකට් එක නොදා කුළු පඩු වලින් උනත් හදලා කන්න පුළුවන්. ඉතින් එහෙම හැදුවත් හරියම රසයි. ඉතින් ඔයා සෝයා මීට් හදන විශේෂ ක්‍රමයක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න යන්න. ඉතින් මේ තියෙන්නේ මං හදපු රසම රස සෝයා මීට් එක. කොච්චර කරත් සෝයා මීට් එක රසට හැදෙන්නේ නැත්නම් අද මේ විදිහට හදලා බලන්නකෝ. ඔයා සෝයා මීට් හදන ඔයාට ආවේනික ක්‍රමයක් තියෙනවා නම් ඒකත් පල්ලෙහායින් කමෙන්ට් කරන්න යන්න. ඒ විදිහටත් මං හදලා බලන්න. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. එහෙනම් හැමෝටම ආදරෙයි. හැමෝම පරිස්සමෙන් ඉන්න.